පින්නතුන් හැම කෙනාටම පළමුවෙන් තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අද සිහිපත් කරන්නට සූදානම් වන්නා වූ කාරණාව තමයි මමත් හාමුදුරන් වහන්සේ නමක් හැටියට, භික්ෂුන් වහන්සේ නමක් හැටියට අද සමාජයේ සිදුවෙන ඇතැම් ක්‍රියාකලාපයන් දැක්කහම ගිහි පින්නතුන්ට පමණක් නොවේ, භික්ෂුන් වහන්සේලා වෙන අපටත් ඊටමත් කලකිරීමක්, කනගාටුදායක තත්ත්වයක් දක්නට ලැබෙනවා අද වර්තමාන සමාජයේ දිහා බලනකොට. ඉතින් විශේෂයෙන්ම මේ වීඩියෝ එක නරඹන ඔය පින්නතුන් සියලුම දෙනාට සිහිපත් කරන්න ඕනේ, සිවුරක් දාගත්ත පළියට හැමෝම ප්‍රතිපත්ති පූර්ණේ කරන භික්ෂුන් වහන්සේලා බවට පත් වෙන්නේ නැහැ. හැමදෙනාම රහත් වෙලා නැහැ කියන කාරණාව හැම දෙනාටම සිහිපත් කරන්න ඕනේ. ඒක නිසාවෙන් ඇතැම් දුසිල්වත් මහණුන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැකලා ඔය පින්නතුන් සියලුම දෙනා කලකිරීමට, අප්‍රසාදයට පත්වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මහ ඊටදී සිහිපත් කරන්නට දුනේ කාරණාව ගැන තමයි සිවුරක් දාගත්ත පළියට හාමුදුරන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේ නමක්, ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ නැහැ කියන කාරණාව. විශේෂයෙන්ම අද වර්තමාන සමාජයේ වෙනකොට ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ අශෝභනකාරී හැසිරීම නිසා ඇතැම් භික්ෂුන් වහන්සේලා දේශපාලනය කරනවා, ඇතැම් භික්ෂුන් වහන්සේලා මුදල් පසුපස්සේ ගමන් කරනවා නේද? මේ වගේ ක්‍රියාකලාපයන් දැක්කහම මිනිස්යන්ගේ හදවත් තුලත් මේ ශාසනය ඇතුලේ ජීවත් වෙන ඉන්න මිනිස්යන්ගෙන් ගැපෙන භික්ෂුන් වහන්සේලා හැටියට අපි ගැනත් බොහෝ හාමුදුරන් වහන්සේලා ගැන අප්‍රසාදයක් තමයි සමාජ ජීවත් වෙන මිනිස්යන්ගේ මනසේ හදවත් තුල ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ කාරණාව පිළිබඳව සිහිපත් කරන්නට දුනා. අනාගත භය කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරන්නට දුනා මේ ශාසනයේ ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ක්‍රමානුකූලව පරිහානියට පත් වෙනවායි කියන වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනා. මම හිතන්නේ මේ පින්නතුන් හැම කෙනාම අහලා තියෙනවා කාසාව කණ්ඨක කියලා භික්ෂු පරම්පරාවක් පිළිබඳව. ඉතින් මේ කාල සීමාව වෙන විට ශාසනයේ පරිහානිය ආරම්භ වෙන කාල සීමාව හැටියට තමයි ওই පින්නතුන්ට අපි හැම කෙනාටම පෙනෙන්නට තියෙන කාරණාවක් හැටියට ඒ පිළිබඳව සඳහන් කරලීමට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ සිවුරක්, චීවරයක් ඇඳ පළියට හාමුදුරන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේ නමක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රතිපත්ති අනුගමනය කරමින් සීලවන්තව, ගුණවත්ව නිවන් මාර්ගයේ යන බොහෝමත්ම සීලවන්ත භික්ෂුන් වහන්සේලා මේ අද වර්තමාන සමාජයේ වෙන විටත් ඕනේ තරම් වැඩ ඉන්නවා. ඔය පින්නතුනුත් දන්නව ඇති, අනේකවත් ඔය පින්නතුන්ට මුණ ගැහිලා එහෙම ඇති. ඒක නිසා භික්ෂුවකගේ ඇතැම්, චීවරධාරී භික්ෂූන්ගේ ඇතැම් වැරදි සිදුවීම් දැකලා ඔය පින්නතුන්ගේ හදවත, සිතුවිලි කිලිටු කරගන්න හොඳ නැහැ. අප්‍රසාදයට පත් කරගන්න හොඳ නැහැ. නේද? මේ කාරණා මේ පින්නතුන් හැම කෙනාම දන්නවා. ඒ වගේම තමයි සිහිපත් කරන්න ඕන කාරණාවක්, ඇතැම් පුද්ගලයෝ ඉන්නවා පුද්ගලයෝ පිළිබඳව මනා විශ්වාසයකින් නේද? එහෙම ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවනේ. පුද්ගල වන්දනාවෙන් වැළකී සිටින්නට ඕනේ. ඇතැම් බොහෝමත්ම ධර්මානුකූල විදිහට ධර්මයේ දේශනා කරන ඇතැම් භික්ෂුන් වහන්සේලා විසින් පොඩි හෝ යම් හෝ කිසි වැරද්දක් වුණොත් එහෙම අර ආපු ධර්මයෙන් පළක් ප්‍රයෝජනයකුත් තිබ්බත් ඒ දේශනා කරන්නට දුනා වූ හාමුදුරුවන්ට සමාජයෙන්, මිනිස්යන්ගෙන් අපකීර්තියක් තමයි එකතු වෙන්නේ. ඉතින් ඒක නිසා කිසිම පුද්ගලයෙක්ගේ සරණක් ඔය පින්නතුන් යන්න සූදානම් වෙන්නට එපා. අපිට යන්න තියෙන එකම සරණ තමයි මේ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ.
නේද? පුද්ගලයෝ කියන්නේ මොකක්ද කියලා අල්ලගන්නවට වඩා දහමට අනුගත වෙමින් ධර්මානුකූලව ජීවත් වෙමින් ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් තමයි පින්වත්නි වටින්නේ වැදගත් වෙන්නේ අපි ඔබ හැම කෙනෙකුටම සෑම පුද්ගලයෙකුටම. ඒ වගේම තමයි ඇතැම් චීවරධාරී භික්ෂුන් වහන්සේලාගේ නොයෙකුත් ක්‍රියාකලාපයන් දැකලා තමන්ගේ මේ චිත්ත වේගේ පාලනය කරගන්නට ඕනේ. නැත්තම් මොකද්ද වෙන්නේ පින්වත්නි? ඒ කර්මය කරන්නා වූ පුද්ගලයාටත් අමතරව අපිත් ඇතැම් පාපයක් කරගන්නවා නේද? තරහව, වෛරය, ක්‍රෝධය අපේ හිතවලත් පැතිරෙන්නට පටන් ගන්නවා. ඉතින් අපි ධර්මානුකූලව විදිහට ඔය ඇතැම් සිදුවන්නා වූ දුස්සීල ක්‍රියාදාමයන් දැකලා අපි අදිටන් කරගන්නට ඕනේ ඔහු ගෙනා වූ කර්මය ඔහු රැගෙන යනවා මා කළ හොඳ දේවල් මම රැගෙන යනවා කියලා බොහෝමත්ම සීලයෙන් යුක්තව තමයි ජීවත් වෙන්නට අවශ්‍ය. තමන්ගේ ජීවිතේ හදාගන්නට අවශ්‍ය. සෑම දිනකටම සිහිපත් කරන්නට ඕන විශේෂ කාරණාවක් තමයි බුදුදහම කියන්නේ පින්වත්නි ජීවමාන දර්ශනයක්. ඒක නිසා ඒ උතුම් දර්ශනයෙන් ඈත් වෙන්නට එපා. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ කාලේ සමීත් හිටියා දුස්සීල ඇතැම් භික්ෂූන් වහන්සේලා අනේකවත් හිටියා. මේ පින්තුන් ධර්මයේ ශ්‍රවණය කරද්දී දැන ඉගෙන ගද්දී අනන්තවත් අහලති. වර්තමාන සමාජෙත් ඉන්නවා ඒ වගේ දුස්සීල භික්ෂුන් වහන්සේලා අනාගතයේත් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ දේවල් දැකලා තමන් කලකිරෙන්නේ නැතුව මේක දර්ශනයක් විදිහට අවබෝධ කරගෙන ධර්මයට තව තවත් ලං වෙන්නට ඕනේ. ධර්මානුකූලව ජීවිතය ගත කරන්නට ඕනේ. නැත්නම් බොහෝ සෙයින් වෙන්නේ පින්නත්නි මේ වගේ කලකිරීම එහෙම ඇති වුනහම ශාසනය පිළිබඳව කලකිරීමක් ඇති වුනහම මිනිස්සුયો ටිකෙන් ටික ක්‍රමානුකූලව ධර්මයෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. දර්ශනයෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඇතැම් පුද්ගලයෝ කරන්නා වූ වැරදි දේවල් දැකලා මුළු මහත් සංඝ සමූහයටම අපවාද අවලාද කරන ඇතැම් පුද්ගලයෝ වර්තමාන සමාජයේ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වත්නි සීලවන්ත ප්‍රඥා මහිමයෙන් යුක්ත ධර්මානුකූලව ජීවිතය ගත කරන ගෙවන ධර්ම මාර්ගයේ ගමන් කරන නිවන් මාර්ගයට යන මාර්ගයේ සාක්ෂාත් කරගන්න වෙහෙසෙන උත්සාහ දරන භික්ෂුන් වහන්සේලා අනන්තවත් අප්‍රමාණවත් ඉන්නවා. සමාජ මාධ්‍ය ජාලාවල ඇවිල්ලා දහම් දේශනා නොකරාට. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම ඔය පින්නතුන් දන්නවා. ඉතින් හැම කෙනාම අවබෝධ කරගන්න ඕනේ මේ කාරණාව. වෙද මහත්ය හොරෙක් වුණා කියලා බෙහෙත් ගුණේ නැති වෙන්නේ නැහෙනි කියන කාරණාවත් ඔය පින්නතුන්ට සිහිපත් කරනවා. ඉතින් ඒක නිසා මේ සංඝ සමාජය තුල සිදුවන්නා වූ ඇතැම් දුස්සීල ක්‍රියාදාමයන් දැකලා ඔය පින්නතුන් කම්පා වෙන්න එපා. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ කාලෙදිත් මේ දේවල් සිද්ධ වුණා. වර්තමාන කාලෙදිත් සිද්ධ වෙනවා. ධර්ම රත්නේ තියෙනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට දෙනා ශ්‍රී සද්ධර්මයේ මේ මිහිකත තුල පවතිනවා. දේශනා කරන්නට විනයදර ධර්මදර හාමුදුරන් වහන්සේලා වැඩ සිටිනවා. නේද? ඉතින් ඒක නිසා ඇතැම් භික්ෂුන් වහන්සේලා කරන්නා වූ ඇතැම් ක්‍රියාකලාපයන් දැකලා මුළු මහත් සංඝ සමූහයටම බුද්ධ ශාසනයටම බුද්ධ ධර්මයටම බුද්ධ දර්ශනයටද අගෞරව කරන්නට පෙළඹෙන්නට එපා. මේ ධර්මානුකූලව අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් යුක්තව ධර්මානුකූලව ජීවිතය ගත කරන්නට පුළුවන් නම් වටිනවා වැදගත්. වෙන දුන් හැම දිනකටම තිරුවන්ගේම සරණයි.